Welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩ දවසකින් තමයි විනෝස් ක්‍රියේෂන්ස් අපේ YouTube channel එකෙන් මම ඔයාලට අලුත්ම වීඩියෝ එකක් අරන් එන්නේ. මේ වීඩියෝ එක ඔයාලා වෙනදට අපේ channel එකෙන් දකින වීඩියෝස් වලට වඩා ටිකක් වෙනස් වීඩියෝ. වෙනදට ඔයාලා මගේ channel එකෙන් දකින්නේ විනෝස් ක්‍රියේෂන්ස් අපේ page එකේ gift items ready වෙන ඒවා වගේම VR unique fashion අපේ store එකේ DTF printing වෙන්නේ කොහොමද කියලා. ඉතින් අද පුංචි වෙනසකටත් එක්ක අලුත්ම විදිහේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න හිතුවා. අද මම ඔයාලට අරගෙන එන්නේ පුංචි vlog එක. මේ අවුරුදු නිවාඩුවේ පුංචි වෙනසකටත් එක්ක අපි ගියපු ලස්සන තැනක් ගැන තමයි මේ vlog එක මම අරන් එන්නේ. ඉතින් caption එක දැකපු ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඒ තැන මොකක්ද කියලා. හම්බන්තොට බර්ඩ් පාක් එක බලන්න ගියපු ලස්සන ගමන ගැන තමයි මේ vlog එක. මම හිතනවා ඔයාලත් මම වගේම මේ තැනට ගොඩක් ආස වෙයි. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම විනෝස් ක්‍රියේෂන්ස් අපේ YouTube channel එකත් subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක අවසානයේ මම ඔයාලා හැමෝගෙම ලස්සන කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි ඉක්මනටම යමු. හම්බන්තොට බර්ඩ් පාක් එක අපි හිතුවට වඩා කොයිතරම් ලස්සන තැනක්ද කියලා බලන්න. ඔන්න අපි දැන් ඇවිත් ඉන්නේ බර්ඩ් පාක් එකේ එන්ට්‍රන්ස් එකට. අපි මුලින්ම මෙතන ටිකට් කවුන්ට් එකෙන් ටිකට්ස් අරන් ඉන්න ඕනේ. එක්කෙනෙක්ට ටිකට් එක රුපියල් 1000යි, කිඩ්ස් ටිකට් එකක් රුපියල් 500යි. අපි හිතුවට වඩා ලොකු ප්‍රදේශයක පිහිටලා තියෙන පාක් එකක් මේක. ඒක නිසාම ඔයාලට පුළුවන් මෙතන එන්ට්‍රන්ස් එකෙන් ගෝල්ෆ් කාර්ට්ස් ගන්න. ඒ ගෝල්ෆ් කාර්ට් එකකට එයාලා රුපියල් 5000ක් charge කරනවා. කැමති අයට ගෝල්ෆ් කාර්ට් එකෙන් ගිහිල්ලා පාක් එක බලන්න පුළුවන්. ඔයාලට ටයිම් එක මදි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් ඇවිදින්න අපහසුතාව තියෙන අය ඉන්නවා නම් ගෝල්ෆ් කාර්ට් ඔප්ෂන් එකට ඔයාලට යන්න පුළුවන්. මේ පාක් එක බලන්න එන්න කලින් අපි හිතන් හිටියට වඩා ගොඩක් ලස්සන දේවල් මේ පාක් එක ඇතුලේදී අපිට දකින්න පුළුවන්. මෙයාලගේ ලස්සන බලන ගමන් අපි යමු මේ පාක් එකේ මං ආසම කරපු තවත් ලස්සන තැනක් බලන්න. මේ තමයි එතන. බලන්නකො මෙයාලගේ ලස්සන හරියට චිත්‍රයක් ඇඳලා වගේ. හරිම ලස්සනයි. ඇත්තටම මේ වගේ දේවල් අපිට ජීවිතේ දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. අනේ නිසා තමයි මම කිව්වේ මේ පාක් එකට එන්න කලින් අපි හිතන් හිටියට වඩා හරිම ලස්සන දේවල් තියෙනවා මෙතන බලන්න. ඉතින් ඔයාලත් මෙතනට ඇවිල්ලාම බලන්න. මං කියනවට වඩා ලස්සන අත්දැකීමක් ඔයාලට මෙතනට ආවොත් ලබා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. බර්ඩ් පාක් එකේ තාම අපි පුංචි කොටසයි බැලුවේ. තව ගොඩක් ලස්සන තැන් තියෙනවා අපිට බලන්න. එහෙනම් වීඩියෝ එකත් දිගටම එකතු වෙලා ඉන්න. මතක ඇතුව අපේ විනෝස් ක්‍රියේෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. තව දෙයක් ඔයාලට කියන්න අමතක වුණා. මේ පාක් එකේ එන්ට්‍රන්ස් එකේදීම අපිට යාළගෙන් ගයිඩ් කෙනෙක්ව ලැබෙනවා. පාක් එක පටන් ගන්න තැන ඉඳන් අවසානයේ වෙනකන් ඉන්න මේ හැම සතෙක් ගැනම පැහැදිලි විස්තරයක් එයාලා අපිට කියලා දෙනවා. එයාලගේ හැසිරීම් රටා මොන වගේද? එතකොට එයාලා ගන්න ආහාර ගැන, එයාලගේ නිජබිම් ගැන මේ හැම විස්තරයක්ම එයාලා අපිට කියලා දෙනවා. එයාලා කිව්වේ මෙතන ඉන්න සමහර සත්තුන්ට ඒ දෙන කෑම වෙනත් රටවල් වලින්ම ආනයනය කරනවා කියලා. මොකද මෙතන ඉන්න ගොඩාක් පක්ෂීන් වෙනත් රටවල් වලට ආවේනික වෙච්ච අය. එයාලගේ වටිනාකමත් අපි හිතනවට වඩා ගොඩාක් වැඩි. ඒ හැම විස්තරයක්ම එයාලා අපිට එකිනෙකට කියලා දෙනවා. ඒ වගේම අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ එයාලගෙන් අපිට ගොඩාක් හොඳ සුහදශීලී සේවාවක් ලැබුණා. අපි නොදන්න ගොඩාක් දේවල් මේ සත්තු ගැන අපිට දැනගන්න ලැබුණා. තව ගොඩාක් ලස්සන තැන් තියෙනවා මෙතන අපිට බලන්න. මට ගන්න පුළුවන් වුණ වීඩියෝස්, ෆොටෝස් මම මේ වීඩියෝ එකේ ඉස්සරහට අරන් යනවා. ඔයාලත් ඒ ලස්සන දකින්න. මම අන්තිමටම ඔයාලව එක්කගෙන යනවා. අපි විතරක් නෙමෙයි මේ පාක් එකට එන හැම කෙනෙක්ම හරිම ආසාවෙන් යන්න බලන් ඉන්න තැනකට. හැබැයි ඊට කලින් මෙයාලගේ ලස්සනත් බලලම එයාලගේ විස්තර ටිකකුත් දැනගෙනම අපි අවසානෙට යමු ඒ ලස්සන තැන මොකක්ද කියලා බලන්න. Hai.
ඒක හොඳ ඕනේ දෙන මොකටද ලස්සනද? මම ඔන්න ළමයි එහෙනම් හම්බන්තොට බර්ඩ් පාර්ක් එකේ ලොකු කොටසක් අපි මේ වෙනකොට බලලා ඉවරයි. අපි දැන් යන්න හදන්නේ මං වගේම ඔයාලා හැමෝම ගොඩක් ආස කරන ප්ලේස් එකකට. මොකද්ද කියලා ගෙස් කරන්න පුළුවන්ද? මම මෙහෙම කියන්නම්. අපි හම්බන්තොට බර්ඩ් පාර්ක් එක කිව්ව ගමන් දකින ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකක් තියෙනවනේ. අන්න ඒ ප්ලේස් එක ඔයාලට මතකද? පැරට් පැරඩයිස් එක. එහෙම නැත්නම් ෆීඩින් ඒරියා එකට තමයි අපි දැන් යන්න හදන්නේ. ගොඩක් ආසාවෙන් යන්න බලන් හිටපු තැනක් මේක. ඉතින් ඔයාලත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න එතනට ගිහිල්ලා අපි බලමු ඒක කොච්චර ලස්සන එක්ස්පීරියන්ස් එකක්ද කියලා. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ ෆීඩින් ඒරියා එකේ. එමත් නැත්නම් පැරට් පැරඩයිස් එකේ. මෙතනදී ගොඩාක් වීඩියෝස් අපිට ගන්න බැරි වුණා. මොකද හිතපු තරම් මෙයාලා එක්ක වීඩියෝස් ගන්න එක ලේසි වුණේ නැහැ. එතන වෙනම ලස්සන ලෝකයක්. ඒ වගේම මේක අපි කවදාවත් ලබපු නැති හරිම ලස්සන අත්දැකීමක්. පුළුවන් තරමින් යාළුවත් එක්ක ෆොටෝස් ගත්තා. සමහර වෙලාවට යාළුවගේ වැඩත් එක්ක ෆොටෝ ගන්න එක අමතක වෙනවා. වීඩියෝස් නම් ගන්න උනේම නැති තරම්. මේ පේනවනේ මෙතන ඉද්දි කාලය යනවා දැනෙන්නේ නැහැ. එයාලා දිහා ඇති තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ලස්සන දවස ගත වුණේ. මේක පුංචි වෙනසකටත් එක්ක මම කරපු බ්ලොග් එකක්. ඉතින් ඔයාලගෙන් අනිවාර්යෙන්ම ලස්සන කමෙන්ට් එකක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. වෙනද වගේම විනෝස් ක්‍රියේෂන්ස් අපේ gift orders එක්ක VR unique fashion අපේ t-shirt printing ගැනත් මම ඔයාලට විස්තර අරන් එනවා. එහෙනම් විනෝස් ක්‍රියේෂන්ස් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.